ගොඩක් දෙනා මේ ඉල්ලපු හින්දා මම මේ පොඩි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරන්න තීරණය කරා මේ එන්සෝ ලංකා ප්ලැට්ෆෝම් එකේ sign up වෙන හැටි සහ Python Playground platform එකේ sign up වෙන හැටි. එතකොට පහසුයි. මේ තමයි ensolanka.com website එක. ඔයාලට මේක ෆෝන් එකේදී නම් මේ විදිහට එන්නේ මේ විදිහට මෙතන achievers menu එකට ගියොත් achievers menu එකේ freelance sign up කියලා එනවා. අපි එහෙම නැතුව desktop එකේ නම් මේ විදිහට achievers menu එකේ freelance sign up කියන menu option එකට යන්න. ඔයාලට මේ වගේ එකක් එනවා. partner with us as a freelancer කියලා. එතකොට ඔයාලා මෙතෙන්ට මෙතන sign up වෙලා ඉන්න කෙනෙක් නම් login වෙන්න කියලා දෙනවා. sign up වෙලා නැහැනේ ඔයාලා අලුතෙන් sign up වෙන්නේ. එතකොට email එක ඔයාලගේ email එක දාන්න. දැන් මේ user@ensolanka.us කියලා මේක සඳහා මම දැන් create කරපු email එකක්. ඊළඟට මෙතන මම මෙතන ඔයාලගේ නම දෙන්න. ඔයාලගේ නම ඔයාලා පාවිච්චි කරන විදිහට දෙන්න. මම මේකට සාමාන්‍ය නමක් දෙන්නම්. right. මෙතෙන්ට ඔයාලා ශ්‍රී ලංකාවේ ඔයාලගේ ශ්‍රී ලංකාවේ 94 කෝඩ් එක සිලෙක්ට් කරලා දාන්න. මේක දාන්න නැතුවත් සම්බන්ධ වෙන එක ඔප්ෂනල්. හැබැයි ඔයාලා මේක දාලා ඉස්ත වෙන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙයි. පස්සේ අප්ඩේට් කරන්නත් පුළුවන් නාක ටෙලිෆෝන් නම්බර්. මම මෙතන මේක දාන්නේ නැහැ. දැම්මේ නැතත් දැම්මත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. 94 දාලා මෙයාලගේ අංකේ බිඳුව රහිතව හෝ සහිතව දාන්න. බිඳුව එක අයින් කරලා ඒක හදාගන්න සිස්ටම් එකට පුළුවන්. බිඳුව රහිතව හෝ සහිතව අංකෙ මෙතන මේ විදිහට දාන්න. මම මේක මේ වෙලාවේ දාන්නේ මොකද මේ නම්බර්ස් ඔක්කොම මේ වෙනකොට යූස් කරලා දෙනවා. right. ඊළඟට මෙතන select මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් සම්බන්ධ වෙනකොට අපේ තියෙනවා මේ මොන කැටගරි එකටද ඔයා ගොඩාක් කැමති ඔයා සම්බන්ධය කියන එක පොඩි අයිඩියා එකක් අපිට සිස්ටම් එකට ගන්න. ඒක marketing and promotion, the design and creative, the web and platform operations කියලා එහෙම තියෙනවා. දැන් ඔයාලගේ බොහෝ වෙලාවට මෙතන කාරණාවේදී marketing and promotion කියලා හරි design and creative කියලා හරි content and media කියන ඒ කැටගරි එකට තමයි මේ වැඩ කටයුත්ත සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකෙන් කැමති එකක් ඔයාලා සුදුසු එකක් හෝ දාන්න. කීපයක් දාන්න පුළුවන්. එකක් හෝ දාන්න වෙන්නේ මේකේ අවශ්‍ය නිසා. නොදා ඉන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් මේ account එකක් දැම්මේ නැත්තම් මේක එකක් හරි දාන්න කියලා කියනවා system එක. ඔය බලාපොරොත්තු වෙන නිසා. අපි එකක් select කරලා අනිවාර්යෙන් මෙන්න මේ Google reCAPTCHA එක select කරන්න. නැත්තම් ඒක error එකක් එයි. reCAPTCHA එක wrong කියලා. sign up now කියන බටන් එක ඔබන්න එච්චරයි. ඔයාලා automatically sign up වෙලා sign up account එකක් හැදිලා automatically login වෙනවා. දැන් ඔයා login වෙලා තියෙන්නේ. දැන් ඔයාට මෙතන ඕන නම් මේවා update මේවා ඔබලා updates යන්න පුළුවන්. අවශ්‍ය වුණොත් මේ edit profile ගිහිල්ලා profile එකේ ඉතුරු තොරතුරු address telephone number දැම්ම නැත්නම් ඒවා ඔයාගේ profile picture එක මේ විදිහට දාන්න පුළුවන්. biography එක එහෙම දාන්න පුළුවන්. right. මම back යන්නම්. එතකොට නැත්නම් මෙතනින් ගිහිල්ලත් එහෙම දාන්න පුළුවන් මේක අතනකින් මේක අප්ඩේට් WhatsApp අංක කියලා. වෙරිෆයි කරන්න පුළුවන් email එක වෙරිෆයි කරලා තිබුණොත් හොඳයි. email එකට තොරතුරු එන්න ඕන නිසා වෙරිෆයි කරනවාම කෝඩ් එකක් email එකට ගිහිල්ලා ඒ ඔයාගේ email එක ඕකේ කියලා අඳුන ගන්නවා. ඒ කෝඩ් එක වාට දාන්නේ කියලා. එතකොට email එක හරියට කියලා system එකට තහවුරු කරගන්නයි ඕනේ. change email මේ email එක වැරදි නම් තව email එකක් දාන්න. තියෙන email එක අහලා ඔයාලට password එක අහලා තමයි ඔයාගේ password එක අහලා නැත්නම් ඔයාව අඳුර ගන්න බෑනේ. දැන් email එක change කරන්න යන්නේ. එතකොට email එක වැරදි හින්දා හරි මොකක් හරි ප්‍රශ්නයක් හින්දා password එක අහලා නැවත email එකක් දාන්න පුළුවන්. මේ වගේ update කරන්න පුළුවන්. මෙතන මේවා freelance කරනකොට තමයි අදාළ වෙන්නේ. ඔයාලට account එක තමයි ඕනේ. මෙතන මුලින්ම එන්නේ වැදගත් වෙන්නේ මෙතන cash wallet balance එක ඔයා මේ Python Playground එකේ points ටික එතන තියෙන transfer point පාවිච්චි කරලා transfer කරනකොට මෙතෙන්ට
එනවා මෙතන පෙන්නනවා එතකොට 50යිද 60යිද 100යිද කියලා. ඉන් පස්සේ ඔයාලට මෙතන withdraw request එකක් දාන්න පුළුවන්. මෙතන බිඳුවට වඩා වැඩි නම් withdraw request එකට යනවා. දැන් මේක බිඳුවට වඩා වැඩි නොවන නිසා මෙතන යන්නේ නැහැ. එතකොට transfer fund කියන එක ඔයාලගේ යාළුවෙකුට හෝ මේකෙම ඉන්න තවත් කෙනෙකුට ට්‍රාන්ස්ෆර් කරන්න ඒක ඔප්ෂනල් එක. ඔයාලට දැනට අදාළ නැහැ. වැදගත් කාරණාව තමයි මෙතන profile details යටතේ add your payment detail මේක වැදගත් වෙනවා ඔයාලට මුදල් ලබා ගද්දී. දැම්ම කරේ නැතත් මුදල් ලබා ගන්න කලින් මේක අනිවාර්යයෙන්ම බැංකුවේ account number එක, බැංකුවේ නම, SWIFT code එක දාලා add කරන්න එක. එතකොට ඔයාලට මේ ප්‍රොෆයිල් එකේ මෙතන add කියන බටන් එක වෙනුවට මෙතන account එකේ නම විස්තර කෙටියෙන් සඳහන් වෙයි. සිස්ටම් එකේ තියෙනවා අපිට මේ මුදල් ඔයාලට ට්‍රාන්ස්ෆර් කරන්න අපිට පහසුයි ඒ account එකට. අනිත් ඒවා මෙතනදී ඔයාලට අදාළ වෙන්නේ නැහැ. මොකද මේක මුදල් ගවා ගැනීම සඳහා තමයි ඔයාලට මේ account එක වැදගත් වෙන්නේ. right? එහෙමනම් මම කියලා දෙන්නම් ඊළඟට Python playground website එක සාමාන්‍යයෙන් මේ විදිහට තියෙන්නේ. දැන් මේකේ ඔයාලගේ link එකකින් කවුරු හරි මෙතනට ඔයාලගේ මේ උදාහරණයකට මේ වගේ කවුරු හරි ලියාපදිංචි වෙනවා නම් එයාට ඔයා යවන්නේ මේ වගේ link. ඒකෙන් එයා ලියාපදිංචි වෙනවා නම් මේ විදිහට එයා sign up වෙනකොට ඒ sign up උනේ මෙන්න මේ අංකේ තියෙන කෙනාගෙන් කියලා සිස්ටම් එක අඳුන ගන්නවා. right? අපි මෙතන ලියාපදිංචි වෙන්න මොකද මෙතන ගාඩියන් ස්පොන්සර් කෙනෙක් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට අමතරව ඩෝනර් කෙනෙක් නම් ඒක එයා ඩොනේෂන් එකක් කරනකොට තමයි sign up වෙන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් නම් මේකේ එයා රිසර්ව් කරලා කරන විට ආවිදි හෝ නැත්නම් ඩිරෙක්ට්ම එයා රිසර්ව් කර ඉන්නේ නැහැ පර්චේස් කරන වෙලාවෙදී තමයි එයාගේ account එක sign up එයාගේ තොරතුරු ඉල්ලගන්නේ. sign up එක create වෙන්නේ. account එක create වෙන්නේ. ඒතකොට ස්ටුඩන්ට් කෙනෙකුට පස්සේ membership ගන්න පුළුවන්. membership ගන්න නම් ස්ටුඩන්ට් කෙනෙක් උනායින් පස්සේ තමයි අනිකුත් ඕනම tool එකක් membership එකට යන්න තියෙන්නේ. දැන් ඔයාට තියෙන්නේ මෙතන ස්ටුඩන්ට් කෙනෙක් වීම නෙමේ පරමාර්ථ මූලික වශයෙන් මේකේ account එකක් create කරලා ඔයාගේ ඔයාට තියෙන inviting link එක ගන්නයි මේ හදන්නේ. ඒ සඳහා තමයි මේ account එක ඔයාලට උවමනා වෙන්නේ. දැන් Python playground මේ kid startup කියන එක අපි ගියෝ මේකේ package එකක ගියොත් ඒ මොකක් හරි package එකකට ගියාම kid startup ගමු. ඔයාලට මේ order කියන බටන් එක ගියොත් මේක order කරන්න. order කරද්දිත් sign up වෙනවා. නමුත් order කරන්න ගියාම ඔයාලට යන්නේ මුදල් ගෙවන තැනටනේ. ඉස්ලාම් තොරතුරු අහලා sign up වෙලා යන්නේ. ඉතින් එතන confuse කරගන්න ඕනේ නැහැ. එතන ගිහිල්ලා නතර කරන්නත් පුළුවන්. නමුත් ඒක නෙමෙයි වඩා හොඳ මේ reserve my study pack කියන එකට ගියාම හරි පහසුවෙන් ඔයාලට මෙතන මේ email එක දෙන්න. sorry මම copy කරගත්ත email එක නෙමෙයි නේද? right මෙන්න මේ email එක sorry email එක නෙමෙයි. පාවිච්චි කරේ මෙන්න මේ email එක. ඔයාලට ඊට අමතරව මම පෙන්නන්නම් දැන් අපි sign up වුණානේ මේකේ. මේ එන්සලංකා එකේ මේ sign up වුණාම ඔයාලගේ ඒ sign up වෙච්ච email එක හරියට දැම්මනම් ඒ sign up වෙන email එකට ගියොත් මේ email එකෙන් අපි sign up වුණේ. right? මෙහෙම email එකක් එනවා ready to earn online. Your freelance account is now official. ඒ heading එක යටතේ. ඒ යටතේ මෙන්න මේ විදිහට එකක් එනවා. මේකේ username එක විදිහට email එක සඳහන් වෙනවා. partner code එක කියලා මෙන්න මේ FP code එක සඳහන් වෙනවා. එතනම කියනවා ඔයාලා username එකට email එක පාවිච්චි කරන්න පළවෙනි එම්ම password එක විදිහට මේ code එක පාවිච්චි කරලා ඔයාලට log වෙන්න පුළුවන් කියලා. දැන් අපි මෙතනින් log out වුණොත් ආයෙ පාරක් log out වෙනවනම් ඔයාලට පුළුවන් මේක email එක විදිහට. මේක email එක username එක විදිහට දාන්න. ඒතර email එක විදිහට save වෙලා username එක විදිහට එරත් email එකම automatically අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා username email එක එහෙම තියෙද්දි username එක තමා කැමති එකක් දාගන්න. password එක පළවෙනි වතාවට ඔයාලා මෙන්න මේ code එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දිගට මේක එහෙම තියන්න එපා. right?
අවශ්‍ය නම් ඔයාට මේක දිගටම රැඳී සිටින්නට ඕන නම් ඔයාව සේව් කරගන්න ඕන නම් මේ බ්‍රවුසර් එකේ ඔයා remember me කියලා දාන්න දවස් 30ක් ඔයාට ඒක අර log out වෙන්න නැතුව තියෙයි. දවස් 30ක තමයි මට මතක හැටියට අපි සෙට් කරේ. එතකොට I'm not robot මේක අනිවාර්ය නෑ මේක දාලා තිබුණොත් ආයෙ log වෙන්න ඕනේ නෑ ටික දවසක් යනකම් ඒක log වෙලා තියෙයි. login. එතකොට ආයෙත් අර login successful අතෙන්ට එනවා. right ඒ වගේ අපි Python playground එකේ මේ අදාළ email එක sorry මේ email එක අපි ගමු මේ email එක අපි දාමු නමක් ඔව් ඒ වගේ නමක් මෙතන ටෙලිෆෝන් අංකය දාන්න 94 දාලා අදාළ ටෙලිෆෝන් නම්බර් එක දාන්න මම මේ වෙලාවේ මේක දාන්න මේක යූස් කරලා තියෙන නිසා මේක existing කියලා කියන්න ගන්නවා right එතකොට I am not robot reserve now කියන බටන් එක ඔබන්නේ එතකොට ඇත්තටම ඔයාලට මේ study pack එකක් ඔයාගේ නමින් reserve කරා මේකට interest තියෙනවා මෙයා account එකක් හදලා මේකට සම්බන්ධව ගන්න පස්සේ ගන්න බලාපොරොත්තු වෙන්නේ වගේ idea එකකින් තමයි මේක කරන්නේ නමුත් අපිට ඕනේ account එක හදන්න විතරයි රිසර්ව් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක රිසර්ව් කරලා ඒ ළමයින්ට රිසර්ව් කරලා පස්සේ එයාට මුදල් එකපාරට ගන්න බැරි නම් එයාට ඩිස්කවුන්ට් හම්බෙලා තියෙනවා ඩිස්කවුන්ට් එකත් එක්ක ඊටු මුදලට එයාට සර්කල් එකෙන් හරි ස්පොන්සර් ගාඩියන් ස්පොන්සර් කෙනෙක්ගෙන් හරි අපේ සපෝට් එකෙන් හරි නැත්නම් එයා ඩොනේෂන් එකක් හදලා ඒකෙන් හරි එයාගේ මේ ලොටරි එක හම්බෙන්නේ පර්චේස් කරලා විතරයි. right purchase කරා එකක් හරි purchase කරපුවාම යාට purchase කරන හැම අවස්ථාවම lottery එක හම්බ වෙනවා. ඉතින් purchase කරන්න ඕන lottery එකට යන්න. ඒකත් වෙනවා. reserve now ඔබන්නේ. එතකොට ඔයාගේ account එක create වෙනවා. දැන් ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන්නේ මේ Python playground එකට යන්න මේකේ පොත් ගන්න නෙවෙයි. මේකේ course මිලදී ගන්න නෙවෙයි. මේකේ exams වලට ඉන්න නෙවෙයි. මේකේ membership ගන්න නෙවෙයි ඒකේ ගොඩක් දේවල් ප්‍රයෝජනවත් නම් ගන්න එක වෙනම කාරණාවක් ඒක මෙතනට මං අදාළ කරගන්නේ නැහැ නැත්නම් පටල ගන්නවා ඔයාලට ඕනේ මේ link එක ගන්න මේ profile එක complete කරනවද නැද්ද කියන එක තීරණය කරන්න හැබැයි ඒක incomplete කිව්වට ප්‍රශ්නේ නැහැ incomplete කියන්නේ තව තොරතුරු තියෙනවා මේව verify කරලා මේ ඔක්කොම කරනවා දැන් මේක students ලාට එහෙම membership ගන්නකොට වෙනත් මේ දේවල් වලදී නැත්නම් එයාලගේ scholarship වලට රිලීස් කරනකොට මේ තොරතුරු ඔක්කොම complete කරලා කියලා බලනවා right ඔයාලත් විතරතුරු කැමති නම් ඒක දාන්න මේ මෙතන ක්ලික් කරලා හරි මෙතන ෆොටෝ එකක් අරගෙන දාන්න පුළුවන් මේ ලේසි කරලා එතන මෙතන අප්ඩේට් කරද්දිත් ගිහිල්ලා දාන්න පුළුවන් ඊට අමතරව මේ අපි මේකත් මේ විදිහට ගොඩක් අය කැමති නිසා මේ විදිහට දාලා තියෙනවා එතකොට මේක ස්පොන්සර් කෙනෙක් බවට බ්ලොගර් කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාවක් තියෙන ඒක අවදාලා නැහැ ඔයාලට මෙන්න මේ link එක ක්ලික් කරගන්න මේක ඔයාලා කොපි කරලා තියාගන්න right මේකෙත් ඔයාලා රෙජිස්ටර් වුණාම sign up වුණාම ඔයාලට email එකක් ගිහිල්ලා ඇති. මේකේ study pack reservation කියලානේ අපි කරේ. ඇත්තටම study pack reservation at Python playground කියලා ඇවිල්ලා ඇති. හැබැයි එතනදී කියනවා kit startup study pack එකක් ඔයා reserve කරලා තියෙනවා. your login username ඔයාගේ account එක හැදිලා තියෙන හින්දා ඒකේ login username මෙහෙමයි. your PLC code එක මෙන්න මේක. This code will serve as your first login password which you can later change in your profile. ඔයාලට මේක username password එක විදියට පාවිච්චි කරන්න පස්සේ ඔයාලට change කරගන්න පුළුවන් කියලා. මම මේක log out වෙලා ඒකත් බලන්නම් ඒ ගිහිල්ලා first time මාරු කරන්න ඔයාලා. යටම ගියාම තියෙනවා දෙකේදිම phone එකෙන් ගත්තොත් යටම change password, change username කියන කාරණාව. එතකොට login username එක විදිහට මේක මාරු කරන තෙක් මේ PLC code එක password එක විදියට පාවිච්චි කරන්න. right මේ විදියට I'm not robot ඔන්න remember දාන්න ඔය විදියට යන්න පුළුවන්. මෙන්න මේ code එක මේක තමයි වැදගත් වෙන්නේ. යම්කිසි campaign එකක් කරලා යම්කිසි මේ post එකක් submit කරලා group එකක් submit කරලා creative වැඩක් කරලා මොකක් හරි මේකේ තියෙන option එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ කීපයක් හෝ සම්බන්ධව අපි හදාගමු වෙන වෙනම තනි තනිම
අපි හැම කෙනාගේ දැනුම් මට්ටම් වෙනස්නේ අත්දැකීම් වෙනස්නේ ඒ අනුව එයාලට සමහර කෙනෙකුට ඒ අත්දැකීම් අනුව වෙන පැත්තකින් සාර්ථක වෙන්න පුළුවන් මේක එයාට තියෙනවා එයාට සෝෂල් ඉන්ටරැක්ෂන්ස් කොහොමද කියන එක අනුව එයාගේ ඔඩියන්ස් එක එයාගේ මේ සර්කල් එක Facebook සර්කල් එක කොයි විදිහටද දන්නේ නැහැ ඒ අනුව අපිට එයාගේ කැම්පේන් එක මූලික මට්ටමින් වට මේ සමීපයත් එක බලන්න try දෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපි නොදන්න ඔඩියන්ස් එකකට යන්න. එතකොට මේක කොපි කරගන්න මේක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න පුළුවන්. රයිට් මේ විදිහට තමයි අපි මේ දෙකේ accounts හදාගන්නේ. right